බොළඳ වෙලා හැඟීම් වලට වහල් වෙලා ක්ෂණික තීරණ අරගෙන තමන් ලොකුවට තමන් සිහින ලෝකයක් මවාගෙන අර අවුරුදු ගාණක් තමන් වෙනුවෙන් දිවි කැප කරපු ආදරණීය අම්මා තාත්තා අතහැරලා මේ දවසකට දෙකකට දැක්ක කෙනෙක්ට සිහි මුලා වෙලා ඒ කෙනා තමන්ගේ මුළු ජීවිතේම කරගෙන දෙමව්පියන්ට පිටුපානවා කියලා කියන්නේ ඒක මහා පාපයක්. දෙමව්පියන්ට පිටුපානවා කියලා කියන්නේ මහා පාපයක්. මෙලොව විතරක් නෙමෙයි පරලොවටත් මේ පාපය ඒ දුක ලැබෙනවා. කවදාවත් දෙමව්පියන්ගේ හිත රිද්දලා සාර්ථක ජීවිතයක් ගත කරන්න බෑ. කවදා හරි තමන් අම්මෙක් තාත්තෙක් වෙච්ච දවසට තමන්ට දරුවෝ ලැබුණු දවසට ඇය ඒ දරුවෝ නිසා අර අම්මට දුන්න දුක දික්ට දම වේදනීය වැයට විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. එදාට තමයි තමන්ට තේරෙන්නේ අනේ මම මගේ අම්මට කොච්චර දුකක් දුන්නද. එහෙනම් මේ දුක මම අද විඳිනවා. ඊළඟට ඒ තමන් ගියපු ඒ පුද්ගලයාත් එක්ක තමන් අපා දුකක් විඳිනකොට හැඬු කඳුලෙන් ගත කරනකොට ඇයට නැවත තමන්ගේ අම්මාව මතක් වෙයි. ඇය බොහෝ සෙන් පීඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒ නිසා පින්වත් දියණිවරුනි යම් තීරණයක් ගන්න කලින් විශේෂයෙන්ම ජීවිතේ තීරණාත්මක අවස්ථාවක් වෙන යම් තීරණයක් ගන්න කලින් කීප වතාවක් කල්පනා කරන්න නුවණින් කටයුතු කරන්න. එතකොට ඔබේ දෙමව්පියන්ටවත් ඔබටවත් ඒන් දුකක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ.